අද අපි ස්මාර්ට් පාත් ලර්නින් හරහා කතා කරන්න යන්නේ ඉන්ට්‍රොඩක්ෂන් ටු accounting කියන ලෙසන් එක. ඉතින් මේ ඉන්ට්‍රොඩක්ෂන් ටු accounting කියන්නේ බේසික් ලෙසන් එකක් accounting වලදී. ඉතින් අපි මේ ගැන කතා කරද්දී අපි මුලින්ම කතා කරන්න ඕනේ මොකක්ද accounting කියන්නේ? What is accounting? Accounting is a process of identifying, recording, classifying, summarizing and communicating financial information to user for decision making කියලා අපිට දක්වන්න පුළුවන්. ඉතින් ඒක මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. මම ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ මේ ඩිෆිනිෂන් එක එක්සෑම් එකේදී අහුවොත් හරි කොතනද හරි ඔයාලට ඕනි වුණොත් මේක කොහොමද කොටස් වලට කඩලා අපි මතක තියාගන්නේ කියලා. ඉතින් accounting is a process. ඔව් ඒක process එකක්. ඊට පස්සේ මම ඔයාලට කාර්යයන් පහක් කියනවා. identify කරගන්නවා, record කරගන්නවා, classify කරගන්නවා, summarizing කරනවා සහ financial information communicate කරනවා to users for decision making. ඉතින් ඒ process එක මේ කාර්යයන් පහක් කරන process එක මොකටද අපි කරන්නේ finally අපි මේක කරන්නේ for decision making. ඉතින් මේක තමයි අපේ accounting definition එක. ඒ වගේම මම ඔයාලට තව දෙයක් කියලා දෙන්නම්. simple definition එකක් විදිහට accounting is a language of business that record and report financial transaction කියලා අපි simple definition එකක් විදිහට කියනවා. හැබැයි ඔයාලට මම recommend කරනවා ඔයාලගේ exam එකේදී කොහෙදි හරි ඇහුවොත් what is accounting කියන එක මම මුලින් කියලා දුන්නේ. accounting is a process of identifying, recording, classifying, summarizing and communicating financial information to users for decision making කියන එක මෙන්ෂන් කරන්න කියලා. මොකද ඒක තමයි හරිම ආන්සර් එක. ෆුල් මාර්ක් එක හම්බ වෙනවා අපි මේක ආන්සර් එක විදිහට ලියුවොත්. ඊළඟට අපි යනවා objective of accounting. අපිට හැම දෙයකටම ඔබ්ජෙක්ටිව් එකක් තියෙන්න එපා. ඒ වගේම තමයි accounting වලටත් ඔබ්ජෙක්ටිව් එකක් තියෙන්න ඕනේ. මොකද අපි accounting ඉගෙන ගන්න එකේ final objective එකක් තියෙනවා. මොකටද අපි ඉගෙන ගන්නේ? record business transaction accurately. අපිට මොනවා හරි අපේ business transaction එක record කරද්දී ඒක accurately record කරන එක මේ objective එකක්. ඒ වගේම determine profit or loss. අපි profit or loss එක අපි ඩිටර්මයින් කරනවා අපි ඒක ඉස්සරහට කතා කරනවා අපේ YouTube වීඩියෝ හරහා කොහොමද අපි profit or loss එක ඩිටර්මයින් කරන්නේ කොහොමද profit and loss statement එකක් හදන්නේ මම ඒ ඔයාලට කියලා දෙන්නම්. ඉතින් එක ඔබ්ජෙක්ටිව් එකක් විදිහට මේ determine profit or loss කියන එක අපිට මෙන්ෂන් කරන්න පුළුවන්. ඒ වගේම තව එකක් show the financial position of the business. මේකත් මම ඔයාලට කියලා දෙනවා ඉස්සරහදී කොහොමද financial position එකක් හදන්නේ. ඒක හරහා කොහොමද අපි financial position එක පෙන්වන්නේ කියන එක. ඉතින් මේකත් එක ඔබ්ජෙක්ටිව් එකක්. help management make decisions. මම already ඔයගොල්ලන්ට කිව්වා definition එකේදීත් කිව්වනේ for decision making කියලා. ඉතින් help management make decision කියන එක එතනින් ඔයාලට අදහස් වෙනවා. and provide information to interested parties. මම අතන definition එකේදීත් කිව්වා මේ communicate financial information to to users කියලා. එතකොට ඒ interested parties ගැන තමයි කියන්නේ. එතකොට මම ඉස්සරහදී කියලා දෙන්නම් කවුද interested parties වලට include වෙන්නේ කියලා. ඒ දේ ඒ වගේම මේ ඊළඟට අපි කතා කරනවා need for accounting. ඇයි අපි accounting ඉගෙන ගන්නෙ? keep proper financial records. අපිට හොඳ හරියට record එකක් තියාගන්න අපිට accounting උවමනා වෙනවා. ඒ වගේම help control income and expenses. අපිට income එක expenses එක control කරන්න accounting උවමනා වෙනවා. ඒ වගේම තමයි measures business performance. ඒක business performance එක අපිට measure කරන්න පුළුවන් profitability එක අනුව ඒ වගේ financial position එක අනුව ගොඩක් profitability එක අනුව තමයි අපි performance එක measure කරන්නේ කොහොමද ඒක perform කරලා තියෙන්නේ profit නම් හොඳට perform කරලා තියෙනවා loss නම් හොඳට perform කරලා නැහැ ඒක need to අපිට ඉස්සරහට අවශ්‍ය වෙනවා ඉස්සරහට හොඳ ක්‍රියාමාර්ග ගන්නයි හොඳට perform කරලා නැහැනේ කියන එක අපිට එතෙන්දී අදහස් වෙනවා. එතකොට ඒ වගේම තමයි assist in planning and budgeting. එතකොට මේ planning and budgeting කොහොමද අපි හදන්නේ? ඒ දේවල් වලට accounting ඕන වෙනවා. ඒක management accounting side එකකින් යන දෙයක්. ඉස්සරහට මම ඔයාලට මේකත් කියලා දෙන්නම්. කොහොමද
අපි planning and budgeting කරන්න කියන එක. ඒ වගේම help calculate taxes. taxes කියන දේ government එක මේ අපෙන් විතරක් නෙවෙයි හැම business එකකින්ම හැම පුද්ගලයෙක්ගෙන්ම දැන් රජය අපෙන් මේ tax අය කරනවානේ VAT කියයි SSCL කියයි ඔය වගේ PE කියයි ඔය වගේ එක tax අය කරනවා. ඉතින් මේ calculate කරන්නේ tax calculate කරන්නත් අපිට accounting තමයි උවමනා වෙන්නේ. Provide evidence during audits. හරි. අපි audit එකක් කරද්දී එකට evidence provide කරන්නේ මේ accounting අපිට ඕන වෙනවා. හරිද? එතකොට දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ users of accounting information. මම ඔයාලට කිව්වා interested parties කියලාත් කිව්වා මම ඉස්සරහට කියලා දෙන්නම් කියලා කිව්වනේ. දැන් අපි එතනට ඇවිල්ලා ඉන්නේ. එතකොට අපි ඒගොල්ලන්ට users කියලාත් කියනවා. මේ accounting information users ලා ගත්තොත් අපිට mainly categorize කරන්න පුළුවන් මේ part දෙකකට. ඒ කියන්නේ internal users and external users කියලා. හරිද? internal users ලාට ගත්තොත් owner, manager and employee. ඔයාලට හරි ලේසි මතක තියාගන්න මේ තුන. සාමාන්‍යයෙන් කම්පැනි එකක ඕන කෙනෙක් ඉන්නවා, මැනේජ් කෙනෙක් ඉන්නවා, employees ලා අනිවාර්යෙන් ඉන්නවානේ. ඒතකොට මේ තුන ඔයා internal users ලා විදියට මතක තියාගන්න. ඒ වගේම external users ලා ගත්තොත් investors, banks, suppliers, customers, government, tax authorities මේගොල්ලෝ අපිට external users ලා විදියට අපිට දක්වන්න පුළුවන්. මේ හැමෝටම interested party එකක් වෙන්න user කෙනෙක් වෙන්න ඒගොල්ලන්ට වෙන වෙනම objectives තියෙනවා. investor කෙනෙක් ගත්තොත් එහෙම එයාට හොඳ investment එකක් හොඳ benefit එකක් ගන්න යාලා එක accounting use කරනවා and banks ගත්තොත් එහෙම කොහොමද loan එකක් අපි provide කරන්නේ ඒගොල්ලෝ loan එකක් provide කරන්න කලින් ඒගොල්ලෝ විශ්වාසදායීත්වය බලනවා. එතකොට ඒගොල්ලෝ profit ද loss ද ඒ දේවල් අපිට accounting information හරහා දැනගන්න පුළුවන්. supplier ගත්තොත් එහෙම එයාලා බලනවා වැඩි මිලට කොහොමද දෙන්නේ එයාලගේ භාණ්ඩ වැඩි මිලට කොහොමද බිස්නස් එකට දෙන්නේ. එතකොට ඒකෙන් ලොකු ලාභයක් ලබන්නේ කොහොමද. එතකොට කස්ටමර්ස් ලා ගත්තොත් ඒගොල්ලොන්ගේ හොඳ ගුණාත්මක භාණ්ඩ හා සේවා කොහොමද ලබා ගන්නෙ කොහොමද low price එකකට භාණ්ඩ ගන්නෙ. එතකොට government ගත්තොත් එහෙම ඒගොල්ලෝනේ government එකෙන්නේ ඔය tax එහෙම පනවන්නේ. එතකොට ඒ ගැන සම්බන්ධයෙන් government එක import export ඒ නීති ඒවට මේ accounting information මේගොල්ලෝ use කරන ඒ වගේම tax authorities මංකුවා tax කැල් කරන ඒව කරන්නේ මේ accounting information මත depend වෙලා කියලා ඒකට ඒක ඕන වෙනවා. ඒ වගේම මම දැන් කතා කරන්න යන්නේ මේ ඊළඟට වැදගත් දෙයක් branches of accounting කියන එක. accounting වලදී branches තියෙනවා. ඒ කියන්නේ accounting උත් අපිට කොටස් වලට බෙදන්න පුළුවන්. එක කොටසක් තමයි financial accounting, අනිත් එක management accounting, cost accounting, tax accounting ඔහොම කියලා කොටස් වලට බෙදන්න පුළුවන් mainly 4 බෙදන්න පුළුවන්. තව බෙදන්න පුළුවන් ක්‍රම තියෙනවා. හැබැයි අර ඔයාලට මේ level එකේදී ඕන වෙන්නේ මේ ක්‍රම 4. මම අනිත් ක්‍රම 7ක් විතර මම මෙතන mention කරලා තියෙනවා ඔයගොල්ලන්ට branches of accounting කියලා. මම මේ මෙතන mention කරලා තියෙන්නේ ප්‍රධාන ක්‍රම 4. financial accounting කියන්නේ prepare financial statements. අපි ඒකටද financial statement එක prepare කරනවා. එතකොට ඒක මත depend වෙලා decision ගන්නවා. එතන financial management කියන්නේ help manager to make decisions. ඒ කියන්නේ ගොඩක් managers ලා decision make කරන්නේ decision ගන්නේ management accounting මත depend වෙලා. මේකට තමයි අදාළ වෙන්නේ අර planning budgeting ඒ වගේ දේවල්. මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම් කියලා. අපි ඒව ඉස්සරහට ඉගෙන ගමු. management accounting යටතේ තමයි ඒව අදාළ වෙන්නේ. ඊළඟට cost accounting calculate and control cost. tax accounting calculate tax liabilities. auditing ඒකෙදි කියනවා examine accounting record. auditing උමනා වෙන්නේ examine accounting records. okay එතකොට අපි ඊළඟට යනවා characteristic of accounting information. හරි. දැන් accounting information වලට characteristic තියෙනවා. මම ඒක ඔයාලට කියන්නම් relevant, reliable, accurate, comparable, understandable and timely. මේ
5 තමයි ප්‍රධාන වශයෙන්ම characteristics වෙන්නේ accounting වලදී. මේ characteristics අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. Fundamental qualitative characteristic and enhancing qualitative characteristics කියලා. Fundamental ඒවට අපිට ගන්න පුළුවන් දෙකක් relevance and reliable. එහෙම නැත්නම් කියනවා අපි එකට faithful representation කියලා. මේ reliability එකටම තමයි කියන්නේ faithful representation කියලා. Relevance එක ගැන කතා කරොත් information should be capable of influencing users decision. ඒ කියන්නේ information එකට capable එකක් තියෙන්න ඕනේ influencing users decisions. decision වලට influence කරන්න. එතකොට faithful representation එකේදී කියන්නේ ඒගොල්ලෝ previously referred as a reliability. Information should faithfully represent what it is intended to represent. It should be complete and unbiased and free from error. මේ තුනෙන් මේ සමන්විත වෙන්න ඕනේ. complete වෙන්න ඕනේ, unbiased වෙන්න ඕනේ. ඒක bias වෙන්න බෑ කොයි පැත්තටවත් මේ පක්ෂපාතී වෙන්න බෑ අපක්ෂපාතී වෙන්න. එහෙනම් free from error කිසිම වැරද්දකින් තොර වෙන්න ඕනේ. enhancing qualitative අනිත් හතර comparability, verifiability and timeliness and understandability. එතකොට දැන් ඔයාගෙන් එක්සෑම් එකේදී අනිවාර්යෙන් අහන දෙයක් තමයි characteristic of accounting information ලියන්න කියලා අහන්නත් පුළුවන්. එතකොට ඔයාලට මේ 6 ලියන්නත් පුළුවන්. හැබැයි ඔයාගෙන් තව අහන්න පුළුවන් fundamental මොනවද enhancing මොනවද කියලා. එතකොට ඔයාගේ ඔළුවට එනවා fundamental කියන්නේ මේ relevance and faithful representation and enhancing කියන්නේ comparability, verifiability and timeliness understandability කියන මේ හතර කියන එක. ඒතකොට ඔයාලට ඒක කොටස් දෙකට බෙදාගෙන ඒක හොඳට ඔයාලට මතක තියාගෙන එක්සෑම් එකට ලියන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඊළඟට කතා කරන්න යන type of business activities කියලා. type of business activities ගත්තාම තුනක් තියෙනවා service, trading and manufacturing. ඒ කියන්නේ ඔයා දැන් බැලුවොත් මාකට් එක දිහා බැලුවොත් service businesses තියෙනවා. මම මේ කරන්නේ service එකක්. ඒ කියන්නේ මම අපි class එකක් කරනවා කියලා හිතුවොත් ඒ teaching කියන ඒක service එකක්. ඒ වගේම doctor කරන්නේ service එකක්. එතකොට law service එකක්. ඒ වගේම trading කියනවා. එයාලා ඒ කියන්නේ trade කරන business තියෙනවනේ. ඒ වගේම manufacture business තියෙනවා. මොන හරි දෙයක් හදන ඒ වගේ manufacture business තියෙනවා. ඉතින් ඔයාගෙන් type of business activities කිව්වොත් ඔයාලට පුළුවන් වෙනෝනේ service business and trading business and manufacturing business කියලා ඒ කොටස් තුන ලියන්න. හරි. ඊළඟට accounting දැන් අපි මේ introduction to accounting කතා කරන්නේ. ඉතින් accounting වලදී accounting equation එක වැදගත් ගොඩක් asset equal capital plus liabilities මේ accounting equation එක කොහොමද වැදගත් වෙන්නේ කොහොමද අපි ඒක apply කරන්නේ business එකකදී කියන එක මම already වීඩියෝ එකකින් ඔයාලට කියලා දීලා තියෙනවා ඒක මම YouTube channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා ඔයාලට ඒක හරහා ඒක බලන්න පුළුවන් ඒක ඉගෙන ගන්න පුළුවන් ඒ වගේම තමයි දැන් අපි ඊළඟට යන්නේ basic accounting terms කියන එකට basic accounting terms කියන්නේ accounting වලදී basic terms තියෙනවා හරිද පහක් තමයි තියෙන්නේ asset liability capital income expenses drawings ඔයාලට හරිම ලේසි මතක තියාගන්න ප්‍රධාන account ටික asset liability capital income expenses drawings කියන මේ ටික තමයි ප්‍රධාන ටික මේකෙදි මේ asset කියන්නේ resources owned by the business and liabilities කියන්නේ amounts owed to outsiders and capital කියන්නේ owners investment and income කියන්නේ money earned by the business expenses කියන්නේ cost incurred to earn income drawings කියන්නේ money or asset withdrawn by the owners for personal use මේ තියෙන මේ basic accounting terms
වලට ස්ටෑන්ඩඩ් එක අනුව හරියට කොහොමද ඩිෆයින් කරන්නේ? මේ කෙටි ඩිෆිනිෂන් එකක්, සිම්පල් ඩිෆිනිෂන් එකක් තමයි මෙතනදී දීලා තියෙන්නේ. හැබැයි හරියට ඩිෆයින් කරන විදිය, ඒකට ඉන්ක්ලූඩ් වෙන දේවල් මොනවද කියන එක මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට මම ඒකෙදි ඇසෙට් කොහොමද ඩිෆයින් කරන්නේ, ලයබිලිටි, කැපිටල්, ඉන්කම් ඇන්ඩ් එක්ස්පෙන්සස්, ඩ්‍රෝවින්ග්ස් කොහොමද ඩිෆයින් කරන්නේ කියන එක ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. දැනට මේක මෙහෙම 5ක් තියෙනවා. මේවෙන් අදහස් වෙන්නේ මේක කියලා ඔයාලා මතක තියාගන්න. ඊළඟට key exam points ගැන තමයි finally අපි කතා කරන්න යන්නේ. මේකදී අපි accounting provide financial information, accounting help decision making, every business transaction affect the accounting equation, financial information should be reliable, relevant and timely. මම මෙතන key points ටිකක් දීලා තියෙන්නේ. එතකොට easy memory formula වලට accounting equal recording, classifying, summarizing, reporting, decision making. ඔයාලට මතක ඇති මම accounting definition එක කියලා දෙද්දි ඔයාලට කියලා දුන්න කාර්යයන් කීපයක් ගැන. ඒ කාර්යයන් process of කියලා දුන්නේ මොනවද process කියලා. ඒ process ටික තමයි මෙතන තියෙනවා. ඔයාලට මේක මතක තියාගත්තොත් ඒක මතක තියාගෙන definition එක ලේසියෙන් ලියන්න පුළුවන්. ඒ වගේම assets equal capital plus liabilities කියන්නේ ඒක අපේ accounting equation එක. ඉතින් මම හිතනවා අද පාඩමත් ඔයගලන්ට ගොඩක් යූස්ෆුල් වුණා කියලා ඔයාලගේ වැඩ කටයුතු වලට. ඉතින් මේ මම ඔයාලගේට කියනවා මේක හොඳට බලන්න, මේක හොඳට ස්ටඩි කරලා කොහොමද ආන්සර් එක ලියන්නේ හරියටම අපි එක්සෑම් එකේදී කියන එක මෙතනින් බලන්න කියලා. ඉතින් මම අදට වීඩියෝ එක ඉවර කරනවා. ඊළඟට මේ වගේම ඉම්පෝර්ටන්ට් ටොපික් එකකින් අපි හම්බ වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.